Hello everyone and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් ආවේ මගේ university life එකේ තවත් එක ලස්සන දවසක්. ඉතින් බලන්න ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අපි second year ඉන්නේ boarding වල. ඉතින් මේ boarding මේ ඉඳන් තමයි අපි මේ පමහින්න හන්දියට යන්න හදන්නේ. මේ ගමන යන්නේ අපි තුන්දෙනා. පොඩි වෙනසකටත් එක්ක අපි තුන්දෙනා ඩිසයිඩ් කරා පොඩ්ඩක් එළියට යන්න. ඉස්සරහට අපි තුන්දෙනාටම CS තියෙන හින්දා අපි හිතුවා මේ දවස් ටිකේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඉතින් ඒක නිසා තමයි අද මේ ගමන යන්න අපි ඩිසයිඩ් කරේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ පඹහින්න හොස්පිටල් එක. ඒ වගේම ඈතින් ලස්සන කඳු පන්තිකුත් පේනවා. ඔන්න දැන් අපි ඉන්නේ පඹහින්න හන්දියේ. අපි අද බණ්ඩාරවලට යන නිසා ගන්න ඕනේ බදුල්ල පැත්තට යන බස් එකක්. යන්නේ මොකද මේ අපිට වෙලාව නැති නිසා බදුල්ල කොම බස් එකක් යනකන් ඉන්නවා දැන් ඔන්න බදුල්ලට යන බස් එකක් ආවා. අපි තුන්දෙනාම බස් එක නැග්ගා. හැබැයි එක තැන ඉඳගන්න සීට් තිබුණේ නැහැ. ඕගොල්ලන්ට මේ පේන්නේ හබුතලේට ලං වෙද්දි තියෙන ලස්සන view එක. ඉතින් හොඳටම තේරෙනවා හබුතලේට යද්දී climate එක change වෙන විදිය. ඒ හරිම සීතලයි. මේට වඩා ගොඩාක් සීතලයි. ඔන්න අපි දැන් ඉන්නේ හබුතලේ. මේ මාරම ලස්සනයි. ඉතින් මෙහි තියෙන ලස්සන views වලට පේනන්න මම ආයෙමත් දවසක හබුතලේ බණ්ඩාරවල පැත්තට එනකොට වීඩියෝ එකක් ඔයගලන්ට අනිවාර්යෙන් අරන් එන්නම්. මං ආසම මේ පැත්තේ තියෙන climate එක. හිත නිවන සුන්දර හැඟීමක් එක්ක ඕනේ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔයාලටත් එහෙමද? තේවතු, කෝච්චි පාරවල්, ලස්සන අහස, ඈතින් පේන කඳු වගේම හීතල හුළඟක් එක්ක අමුතුම වයිබ් එකක් තමයි බණ්ඩාරවල හබුතලේ පැත්තට යද්දී දැනෙන්නේ. ඉතින් ආයෙමත් මේ පැත්තට ඇවිල්ලා යන්න හිතනවා. ඒ තරම්ම ලස්සන වයිබ් එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. මේගොල්ලන්ට පෙන්නේ බණ්ඩාරවල බස් ස්ටෑන්ඩ් එක. දැන් අපි යන්න ඕනේ කාගිල්ස් බිල්ඩින් එක ගාවට. මේ ඉන්නේ අපි කාගිල්ස් බිල්ඩින් එක ගාව. අපි යන්න ඕනේ 3rd floor එකට. කියන්නත් බැරි වුණානේ. අද අපි ආවේ ෆිල්ම් එකක් බලන්න. ඊට පස්සේ අපි තුන්දෙනා ලස්සන ෆොටෝස් ටිකකුත් ගැහුවා. අපි අද බලන්න ආවේ මේ දවස්වල අලුතෙන්ම රිලීස් වුණ නීරා බලන්න. මේ ඔයගලන්ට පේන්නේ කාගිල්ස් බිල්ඩින් එකේ 3rd floor එකෙන් පල්ලෙහා බලද්දී තියෙන view එක. ඉතින් බණ්ඩාරවලම මෙතෙන්ට පේනවා. හරිම ලස්සන view එකක් තමයි තිබුණේ.
ෆිල්ම් එක බලද්දි කන්න ඕන දේවලුත් අරගෙන අපි ආවා හෝල් එකට. ෆිල්ම් එක බලලා ඉවරයි. ලස්සනයි. මම ආසා ඒකේ එන්ඩින් එකට මාර්ම ලස්සනයි. ඉතින් ඔන්න දැන් අපි හදන්නේ කන්න. මේ වෙදී හවස 4:00 විතර ඇති. අපි තවලට කාලා තිබුණෙත් නැහැ. ඉතින් ඒක නිසා කන්න තමයි දැන් මේ හදන්නේ. බණ්ඩාරවල මගේ යාළුවෙකුත් හම්බුණා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා තමයි කෑවේ. ඉතින් මේ විදිහ තමයි අද අපේ දවස ගෙවුනේ. හවස් වෙනකොට බණ්ඩාරවල ලස්සන view එකක් තියෙන්නේ. අහස මේ විදිහ තමයි පේන්නේ. ඉතින් මේ වගේ ලස්සන views අරගෙන වීඩියෝ එකක් මම ඉස්සරහට ඔයගලන්ට අරන් එන්නම්. එතකන් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න.